අද අපි මේ රැඳී සිටින්නේ මතුගම අධ්‍යාපන කලාපයේ තියෙන ප්‍රාථමික පාසල් අතර සුවිශේෂී පාසලක. ඒ තමයි මතුගම ධම්මානන්ද පාසල. මේ ධම්මානන්ද ප්‍රාථමික පාසලේ අද දවසේ පෙළ ගැස්මලා තියෙන්නේ ෆියුචර් මයින්ඩ්. අපේ දරුවන් අනාගතයේ කුමන තත්ත්වයකට පත් වෙනවද යන්න පිළිබඳව දැක්වෙන මහා දැවැන්ත ප්‍රදර්ශන භූමියේ සිටයි අද මම ඔබව අමතන්නේ. මගේ පිටිපස්සේ සකස් කර තිබෙනවා ගැමි ගෙදර. ඒකම මේ ඉදිරියෙන් තිබෙනවා විවිධ දේශීය ආහාර වර්ග ප්‍රදර්ශනයට තබා තිබෙනවා. ඒ වගේම ඒවා නිෂ්පාදිත ඒවා, ඒ වගේම නිෂ්පාදන මට්ටමේ පවතින ආහාර වර්ග තමයි අද මෙතනදී ප්‍රදර්ශනය සහ පාරිභෝජනය සඳහා සකස් කරලා තියෙන්නේ. මතුගම ධම්මානන්ද විද්‍යාලයේ 2025 වර්ෂයේ පැවැත්වෙන ෆියුචර් මයින්ඩ් 2025 ප්‍රදර්ශනය ඇත්තටම ඉතාම හොඳින් සංවිධානය කරලා තියෙනවා. මොකද ප්‍රාථමික පාසලක් මේක අපේ මතුගම කලාපයේ තියෙන. ඉතින් ගොඩක් ඉල්ලුමක් තියෙන පාසලක්. ඒ පාසලේ විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලය දෙමව්පියොත් එක්ක එකතු වෙලා 5 වසරට අමතරව මුළු පාසලේම ප්‍රාථමික අංශයේ දරුවන්ගේ නිපුණතා සංවර්ධනයට අවශ්‍ය වෙන දේවල් ඔක්කොම එකතු වෙලා මේ ප්‍රදර්ශනය සකස් කරලා තිනවා. ගොඩක් වෙලාවට ඒ විෂය නිර්දේශයට අවත් වෙන සියලුම දේවල් මේ ප්‍රදර්ශනය තුල තියෙනවා. මම හිතන්නේ අවට පාසල් වලටත් ගොඩාක් ප්‍රයෝජනවත් වෙනවා මේ ප්‍රදර්ශනය බැලුවාම. පාසලක් කියන්නේ දරුවන්ගේ අධ්‍යාපනය විතරක් නෙමේ විශේෂ සමගාමී ඒ වගේම බාහිර හැම දෙයකින්ම පෞෂ සංවර්ධනයට දායක වන ස්ථානයක්. ඒ විතරක් නෙමෙයි මේට ඉහළ මාලේ පැවැත් වෙනවා එම මොහොතේම සකස් කරගත්ත ආහාර. මේ ආහාර සකස් කිරීමේ ක්‍රියාවලිය නිරත වෙ සිටින්නේ මේ පාසලේම දරුවන්. ඒකම ඊට ඉදිරියෙන් තවත් ප්‍රදර්ශන කුටි පැවැත් වෙනවා. ඒ වගේම අපේ සාමාන්‍ය ග්‍රාමීය සංස්කෘතික වශයෙන් අපි පාවිච්චි කරන භාවිතා කරන මෙවලම් මේ සිසු දරුවන් ඉතින් සකස් කරලා තියෙනවා. මේ ආකාරයෙන් එකී නොකී සියලුම අංග වලින් සමන්විත වූ ඊ타ත්ම
කලාතුරකින් දැකිය හැකි ප්‍රදර්ශනාත්මක කටයුතු ගණනාවක් ක්‍රියාකාරීව පෙන්වන වැඩ භූමියකයි අපි මේ රැඳී සිටින්නේ. අද බදුගම ධම්මානන්ද විද්‍යාලයට විශේෂ දවසක්. ඇත්තටම 2025 ෆියුචර් මයින්ඩ් යන නම යොදලා අපි පාසලේ ප්‍රාථමික අංශයේ සියලුම දරුවන්ගේ මේක ප්‍රාථමික විද්‍යාලයක් ප්‍රාථමික අංශයේ සියලුම දරුවන්ගේ නිර්මාණ කුසලතාවය ඔප්නාවන්නට විද්‍යාලීය ආදරණීය ගුරු භවතුන් දෙමව්පියන් සියලු දෙනාම එකතු වෙලා බොහොම සීමිත කාලයකදී විශ්මිත වැඩක් අපි සිදු කළා අද දවසේ අපේ විද්‍යාලයක් විදිහට සතුටු වෙන්න පුළුවන් දවසක් අද. ඇත්තටම දරුවන්ගේ දක්ෂතා දැක්කහම අපිට හිතෙනවා අපේ අනාගතේ බොහොම පැහැදිලිවම සුබදායකයි කියලා. ඔවුන්ගේ අත්කම් නිර්මාණ ඒ වගේම ඔවුන්ගේ චිත්‍ර නිර්මාණ මේ ආදී විශාල නිර්මාණ ප්‍රමාණයක් අද ප්‍රදර්ශනය කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි අපි ප්‍රදර්ශන භූමිය තුළ දරුවන්ට උත්සාහ කළා ඔවුන්ගේ ඉගෙනුම් කටයුතු වලට අදාළ සියලුම අංග උපකරණ මේ අවස්ථාවේදී ප්‍රදර්ශනය කරන්න. මේ සඳහා ඇත්තටම මගේ ආදරණීය ආචාර්ය මණ්ඩලය බොහෝ කැපවීමක් කළා. ඒ වගේම ආදරණීය දෙමව්පියන් ඔවුන්ගේ කැපවීම විශේෂයෙන්ම මේ වෙලාවේ මාගේ කරන්නට ඕන. ධම්මානන්ද විද්‍යාලයේ මතුගම කලාපයේ තියෙන ප්‍රාථමික විද්‍යාලය අතරින් බොහොම ඉහළ නමක් දිනාගත්ත විද්‍යාලයක්. දරුවෝ ඉතාම දක්ෂ දරුවන් පිරිසක් ඉගෙනුම් ලබන විද්‍යාලයක්. ඉතින් විද්‍යාලයේ විදුහල්පතිනිය විදියට මම අද බොහොම සතුටු වෙනවා. විද්‍යාලයේ දරුවන්ගේ මේ දක්ෂතාවය මට දෙමව්පියන් ඒ වගේම අපට සමාජයට බොහොම අපූර්වට නිර්මාණය කරලා පෙන්වන්න පුළුවන් වීම ගැන.